ලස්සන වචනයක් තියෙනවා සිලිකන් ෂීල්ඩ් කියලා. මේක 2000 විතර කෙනෙකුට පරණ වචනයක් ඇත්තට මේ ඇඩිසන් ක්‍රේග් කියලා නිව්යෝර්ක් ටයිම්ස් ජර්නලිස්ට් කෙනෙක් තමයි මේක කොයින් කරා කියලා. එයාට තමයි ගොඩක් මේ ක්‍රෙඩිට් එක යන්නේ සිලිකන් ෂීල්ඩ් කියන වචනේ. සිලිකන් ෂීල්ඩ් එකකින් අදහස් කරන අර මම කිව්වේ චිප්ස් හදනකොට සිලිකන් පාවිච්චි කරනවා කියලා. එතකොට ඒකෙන් අදහස් කරන්නේ මේ චිප්ස් හැදීමේ යම්කිසි සෙන්ට්‍රැලිටි එකක් තියෙනවනේ තායිවාන වලට. ඔව්. චිප් හැදීමේ හබ් එක වගේ. හබ් එක සහ හරිම දැන් අපි මුලදීම කතා කරපු මේ එපිසෝඩ් එකත් එක්ක කනෙක්ට් කරොත් එහෙම අර අපි කියන ඉන්ටර්ඩිපෙන්ඩන්ට් කියන. එතකොට ලෝකේ බොහොම asymmetric විදිහට unequal විදිහට තායිවානය මත ඩිපෙන්ඩන්ට්. ඒ නිසා මේ තමන් මත සෑහෙන ඉන්ඩස්ට්‍රීස් සහ රටවල් තමන් මත ඩිපෙන්ඩ් වෙන නිසා මේ තමන්ගේ චිප් ඉන්ඩස්ට්‍රි එක නිසා ඒක මේ සිලිකන් ෂීල්ඩ් එකෙන් ඒගොල්ලන්ට යම්කිසි ආරක්ෂාවක් ලැබෙනවා මේකේ කියන්නේ. ඒ කියන්නේ බැරි වෙලාවක තායිවාන යුද්ධයක් වුණොත් ඒ යුද්ධයක් වෙන එක තායිවාන විතරක් නෙවෙයි බලපාන්නේ මුළු ලෝකෙටම චිප් ලැබෙන්නේ නැහැ. ඒතකොට මේ යුද්ධයක් වෙන එක ලෝකෙම ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ලෝකෙම ප්‍රශ්න ඒකේ පොඩි අර අපි කියන්නේ අර we got a taste of it කොවිඩ් කාලේ. කොවිඩ් කාලේ මෙතන තායිවානයට ඉෆෙක්ට් වුණා කියලා තායිවාන අතර උන්නේ නැහැ. ඒකේ ෂොක් වේව්ස් ගියා මුළු ලෝකෙ පුරාම. අදිසියවත් තායිවානයට අපි නිකන් උපකල්පනය කරොත් යුද්ධයක් මේ රටවල් දෙක අතර සිද්ධ වුණොත් ඒකේ අර සමස්ත ලෝකයේ සහ සමස්ත මේ ග්ලෝබල් ඉකොනොමි එකට තියෙන ඉම්ප්ලිකේෂන් එක අතිවිශාල නිසාම ඒකේ අම්කිසි අර මේ ඉෆෙක්ට් එකක් තියෙනවා මේ ඒගොල්ලොන්ට පොඩි ආරක්ෂාවක් තියෙනවා. ඒතකොට ඒගොල්ලන්ගේ මේ තියෙන ස්ට්‍රැටජික් ඇඩ්වාන්ටේජ් එක හින්දා චිප් හදන්න ඒගොල්ලෝ හින්දා අනිත් රටවලුත් හැම වෙලේම උත්සාහ කරනවා තායිවානයට යුද්ධයක් සිදු වෙන එක වළක්වන්න. මොකද මේ වෙන රටවල් දෙක ප්‍රශ්නයකට එහා ගියපු තමන්ගේ ප්‍රශ්නයක් වෙනවා බවට පත් වෙනවා. ඉතින් එතකොට ඒක අර සිලිකන් චිප් එක සිලිකන් ෂීල්ඩ් එකක් පලියක් විදිහට පාවිච්චි කරන එක තමයි අපි සිලිකන් ෂීල්ඩ් කියලා සාමාන්‍යයෙන් කතා කරන්නේ. එතකොට ඒක එකක් මේ චීනය සහ තායිවානය අතර තියෙන ප්‍රශ්න එකක්. සහ අපි කලින් කතා කරා වගේ මේ කියන මිලිටරි ඉම්ප්ලිකේෂන්ස් තියෙනවා. එතකොට අනිත් රටවලුත් මේ ආමත මේ තායිවානය මත ඩිපෙන්ඩ් වෙනවා කියන එකත් එක්ක මේකේ තියෙන අර කමර්ෂල් වැලියු එකට එහා ගියපු ජියෝපොලිටිකල් වැලියු එක මේකට ඇවිල්ලා තියෙනවා.